Hi guys, ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ ටෙක් සිංහල YouTube channel එකට. අද මම කතා කරන්නේ iOS 26 අලුත් අප්ග්‍රේඩ් එකකින් අපේ ෆෝන් එකේ wallpaper එකට ගන්න පුළුවන් depth effect එක ගැන. ඒ කියන්නේ මට අවශ්‍ය wallpaper එක මේ විදිහට select කරගෙන මෙතන මේ තියෙන සඩස්රාකාර icon එක click කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ depth effect එක active කරගන්න. ඊට පස්සේ මම කරන්නේ මෙතනදී මට ඕන විදිහට wall timer එක adjust කරලා ඉවර වෙලා ඊළඟට මම විජෙට් දෙකක් මෙතන විජෙට් බාර් එකට ඇඩ් කරගන්න. මෙතනදී මම සාමාන්‍යයෙන් ඩේලි යූස් කරන ට්‍රේඩින් view ඇප් එකේ විජෙට් එකකුයි ඒ වගේම මම ඩේලි වෙදර් ඇප් එක යූස් කරනවා. ඒ හින්දා වෙදර් එකේ කොහොමද කියලා බලා ගන්නයි තමයි මම මෙතනට ඇඩ් කරන්නේ. මේ විදිහට ඇඩ් කරලා ඉවර වෙලා මම මේක සේව් කරලා සේව් කරනකොට මම මෙතනදී ඒක මගේ wallpaper එකට සහ මගේ background එකට දෙකටම use වෙන්න කියලා ඉවිල්ලා තමයි මම මෙතන set as wallpaper pair කියන එක තමයි දෙන්නේ. දෙලිවිල්ලා අපි බලමු කොහොමද කියලා final output එක. ඊට පස්සේ මේ තියෙන final output එක මෙතනදී මම phone එක move කරලා check කරලා බලනවා ආපහු lock කරලා ආපහු unlock කරලා මේ තියෙන්නේ සාමාන්‍යයෙන් මම නිකන් ෆෝන් එක මූව් කරනකොට 12 pin output එක කොන විදිහට ආවේ. ඔයාලා කැමති නම් අපිත් දිගටම එකතු වෙන්න subscribe කරලා like කරලා පොඩි ජයපාරකුත් දාලා අපිත් එක්ක එකතු වෙන්න. මම හිතන් ඉන්නවා දිගටම මේ විදිහට short video දෙන්න. මොකද ඒක මට ලේසි. මගේ වැඩත් එක්ක ඔයාලට ඕන information මම ටික ටික දෙන්න උත්සාහ කරන්නම්. Thank you. Bye.